මේක තමයි මේ channel එකකින් දාන පළවෙනි වීඩියෝ එක. හරිද? එතකොට ඔයාලා දැන් thumbnail එක දකින්න ඇතිනේ. ඇයි මම මේ channel එක හැදුවේ? ඕකනේ තියෙන ප්‍රශ්නේ. ඉතින් ඒකට මම මේ උත්තරයක් දෙන්නම්. ඒකට හේතුව තමයි මට හිතුණා මගේ ෆයිනෑන්ෂල් කැරියර් එක ඔයාලත් එක්ක බෙදා හදා ගන්න. එතකොට ඔයාලටත් ඒකෙන් දෙයක් ගන්නදී සහ මම ආසයි උගන්වන්න. ඉතින් ඒතකොට ඔය දෙකම එකපාර කරගන්න පුළුවන් හොඳම අවස්ථාව විදිහට මම දැක්කේ YouTube එක. අන්න ඒක නිසා තමයි මම මේ channel එක හැදුවේ. ඊළඟට අපි මොනවද මේ channel එකේ අප්ලෝඩ් කරන්න කියලා බලුවොත් ෆයිනෑන්ස් පැත්තෙන් තමයි මම channel එක කරන්නේ. එතනදී ඔයාලට ඒ කියන්නේ ආයෝජන පැත්තෙන් ගත්තොත් ඔයාලගේ දේපල ආයෝජනය, ඊට පස්සේ ක්‍රිප්ටෝකරන්සි ව්‍යාපාරවල ආයෝජනය කරන විදිය මෙන්න මේ වගේ දේවල් කතා කරනවා. ඊට පස්සේ බැංකු පැත්තෙන් බැංකුවල පොලි අනුපාත, බැංකුවකින් ලෝන් එකක් ගන්න විදිය කතා කරනවා. ඊට පස්සේ පර්සනල් ෆයිනෑන්ස් පැත්තෙන් ගත්තොත් ඔයාලගේ සැලරි එක මැනේජ් කරන විදිය, ඊට පස්සේ ඉතුරුම් අන්න ඒ වගේ දේවල් කතා කරනවා. සහ ඔය රටේ තොටේ වෙන ආර්ථික තත්ත්වය, එදිනදා ආර්ථික තත්ත්වයන්ට මුහුණ දෙන්නේ කොහොමද? ඒව ගැන අපි කතා කරනවා. ඊට පස්සේ මුදල් උපයන්න පුළුවන් ක්‍රම ගැන කතා කරනවා. ඊළඟට ඔය අලුතෙන් තියෙන රැකියා අවස්ථා, ඔන්න ඔය වගේ දේවල් තමයි මේ channel එකේ මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔයා මේ වගේ දේවල් වලට කැමති කෙනෙක් නම් එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. තව දෙයක් කියන්න ඕනේ, මම මේ channel එක හැදුවේ කිසිම කෙනෙක්ට මඩ ගන්නවත්, තව කෙනෙක්ගේ දෙයක් කොපි කරන්නවත් නෙමෙයි. ඉතින් කෙනෙක්ට එහෙම හිතෙන්න පුළුවන්. ඒකයි මම එහෙම කිව්වේ. එහෙම කිසිම දෙයක් නැහැ. මට එහෙම ආසාවක් තිබ්බා YouTube channel එකක් පටන් ගන්න. කියන්නේ ඒක නිසා තමයි මම මේක පටන් ගත්තේ. මම ඉගෙන ගත්ත සමහර දේවල් ඔයාලා ඉගෙනගෙන නැති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලා ඉගෙන ගත්ත දේවල් සමහරලාට මම ඉගෙනගෙන නැති වෙන්න පුළුවන්. එතකොට මගින් දෙයක් ඉගෙන ගන්න තියෙනවනේ. ඉතින් අරගන්න ওই channel එකේ මම දාන වීඩියෝස් බලලා. එතකොට ඔයාලා ළඟත් යම් කිසි දැනුමක් තියෙනවනේ. ඒ දැනුම අනිවාර්යයෙන් තව කෙනෙක්ට කියලා දෙන්න. මොකද අපි දෙයක් දුන්නොත් තමයි අපිට දෙයක් ලැබෙන්නේ. එහෙනම් ඔයාලට මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් වීඩියෝ එක කමෙන්ට් දාන්න. මම මේ වීඩියෝ එක කරේ මේ පොඩක් channel එක ගැන කියන්න. අපි ඊළඟ වීඩියෝ එකේ නම් ෆයිනෑන්ස් පැත්තට සම්බන්ධ වීඩියෝස් කරමු. එහෙනම් සුබ දවසක්.